මෙතනදී මෙතන දීලා තියෙන සිම්පල් F එක. මේකේ ශේෂ්ඨ බලය පොඩි වගේ පේනවා. අපි හිතමු මේක A කියලා. මේකේ මෙතනින් එතකොට බලය යන්න ඕනේ ඉහළට. ඉහළට යන්න ඕනේ. මෙතන තමයි ද්‍රව්‍යය තියෙන්නේ. හරි? පැස්කල් මූලධර්මය. පීඩන සම්ප්‍රේෂණය. පීඩන සම්ප්‍රේෂණය. මේකේ F2. ඒතර මේකේ ශේෂ්ඨ බලය හරියට වඩා වැඩි. මේක සිම්පල් A. හරි? එහෙනම් F එක බෙදීම එතන තියෙන්නේ F එක බෙදීම A සමානයි F2 බෙදීම Aට. එතකොට ඔයාලට එන්නේ කැපිටල් A බෙදීම සිම්පල් A වරක් F1 සමානයි F2 කියලා. ඕක තමයි ඔතන දෙන්නේ. ඉතින් මේක දිනනවාම අනිවාර්යයෙන්ම F1 යොදන බලයේදී මෙන්න මේ V1 V2 V1 V2 කියලා කපාට ටිකක් තියෙනවා. ඒතර තුන්වෙනි උත්තරේ බැලුවොත් තුන්වෙනි උත්තරේ තියෙන V1 V1 කපාටේ F1 ගියාන් පස්සේ මේ පැත්තට ඇරෙනවා. ඇරිලා ඊට පස්සේ ද්‍රව්‍ය මේ පැත්තෙන් යන්න ඕනේ. සම්ප්‍රේෂණය වෙන්න ඕනේ මේ පැත්තට. එතකොට V2 කියන එක තද වෙන්න ඕන. මේ රබර් මූඩියක් එහෙම නැත්නම් කපාටයක් වගේ එකක් ඒක අනිවාර්යයෙන්ම එහෙට තද වෙන්න ඕනේ. ද්‍රව්‍ය මේ පැත්තට තද වෙන්න ඕන. ඒන් යන්න බෑ. ඒක නිසා පීඩන සම්ප්‍රේෂණය වෙන්න ඕනේ වම් පැත්තට. දකුණු පැත්තට නෙමෙයි. එහෙනම් උත්තරේ වෙන්නේ තුන්වෙනි එක F1 බලය යොදනවා V1 ඇරෙනවා ඊට පස්සේ F2 යනවා. එහෙනම් උත්තරේ බලන්න බොහොම පාසුවෙන් ගත හැකි තුන්වෙනි උත්තරේ.